ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම මං අද කියලා දෙන්න යන්නේ ලීක්ස් එළවලුවක් කොහොමද වඩාත් ඉක්මන් කාලයකදී ටෙම්පරාදු කරලා රසම රසවත් විදිහට හදාගන්නේ කියලා. අපි දැන් බලමු. ඔන්න මං පෑන් එක ලිපේ තියාගත්තා. ඔයාලා භාජනය රත් වෙලා එනකොට පොල් තෙල් හරියටම මේසෙ හැඳි එකහමාරක් එකතු කරගන්න. පොල් තෙල් ටික යාන්තමින් රත් වෙලා එනකොට ඔයාලගේ රස අනුව ඔයාලා කැමති අනුව හාල් මැස්සෝ හරි කරෝල හරි හොඳින් පිරිසිදු කරලා තෙල් එකට එකතු කරගන්න. මම මේ වෙලාවේදී කරෝල තමයි සෝදලා පිරිසිදු කරලා එකතු කරගන්නේ. මම මෙතනදී මුහුදු කුකුලා කරෝල තමා එකතු කරගත්තේ. ඔයාලා කැමති ඕනම කරෝල වර්ගයක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හාල් මැස් එකතු කරගන්නත් පුළුවන්. කරෝල ටික යාන්තමින් බැදිලා සන්වන් පාට වෙලා එනකොට අපි මේකට කපාගත්ත බීඩුණු පොඩි ගෙඩි එකක් එකතු කරගමු. කරපිංචා අපි දැන් මේ ටික පොඩ්ඩක්වත් කරවෙන්න දෙන්නේ නැතුව මේ වගේ ලස්සන පාටක් ඒ වගේම සුවඳක් එනකොට සෝදලා කපලා පිරිසිදු කරගත්ත ලීස් ටික එකතු කරමු. මම දැන් මේ වෙලාවේදී කෑලි හරියටම මේක හැඳි එකක් එකතු කරගන්නවා. ඔයාලා කරකන්න කැමති ප්‍රමාණ අනුව මේවා අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කහකුඩු තේ හැඳි කාලයි. ඒ වගේම රස අනුව ලුණු මම මේ වෙලාවේදී ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා. කරවලවලත් ලුණු තියෙන නිසා ලුණු වැඩි කරගන්න එපා. පස්සේ මදිනා ලුණු එකතු කරගන්න පුළුවන් අපිට. ඒ වගේම කපාගත්ත පොඩි තක්කාලි ගෙඩි එකක් එකතු කරනවා. ඔයාලා හාල් මැස්සෝ එකතු කරලා ලීස් ටික ටෙම්පරාදු කරගන්නවා නම් තක්කාලි එකතු කරගන්න එපා. මම කරෝල එකතු කරගත්ත නිසා තමයි තක්කාලි එකතු කරගත්තේ. දැන් අපි මේ ටික හොඳට කවලම් කරගමු. ගින්දර ගොඩක් අඩු මට්ටමේ තියාගන්න. මේ බලන්න යාළුවනේ දැන් අපි ගින්දර අඩු මට්ටමේ තියාගෙන මූඩිය වහලා විනාඩි 2-3ක් ලීස් ටික තැම්බෙන්න දෙමු. වතුර පොඩ්ඩක්වත් මම මොහු කරේ නැහැ. ඔයාලත් වතුර එකතු කරගන්න එපා. ඔන්න යාළුවනේ හරියට විනාඩි 1:00කට පස්සේ තමයි මේ ඔයාලට පේනව නේද? ලීස් ටික හරිම සුවඳයි. ඒ වගේම යාන්ත්‍රණයේ වතුර බෝ වෙලා තියෙනවා. මම වතුර එකතු කරේම නැහැ. මේ වෙලාවේදී ඔයාලා ලුණු රස බලලා ලුණු මදි නම් ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. කාට හරි හිතෙනවා නම් ලීස් ටික මේ විදිහට කන්න බෑ. වතුර ටිකක් දාලා තඹ ගන්න ඕනේ කියලා වතුර බොහෝම සූටි ප්‍රමාණයක්. ඒ කියන්නේ තේ හැඳි එකක් වගේ එකතු කරලා මේක හොඳට කවලම් කරලා තැම්බෙන්න දෙන්න. මම නම් හදන්නේ වතුර පොඩ්ඩක්වත් එකතු කරගන්නේ නැතුව මේ විදිහට තමයි. ඔයාලත් මේ විදිහට හදන්න පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. දැන් මම හොඳට කවලම් කරගත්තා. අපි තව විනාඩියක් මේක තියාගමු. මේ බලන්න යාළුවනේ ලීක්ස් එක ලිපේ තියලා හරියට විනාඩි 2:00කට පස්සේ තමයි මේ වෙලාවේදී ලීක්ස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. ගොඩක් වෙලා තඹ ගන්න අවශ්‍ය නැහැ. ලීක්ස් එකේ පාට කොළ පාට ගතිය වෙනස් වෙනකන් තඹ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් ලිප ඔෆ් කරගමු.
ඔන්න මම දැන් ලිප ඔෆ් කරගත්තා. අපි දැන් ලිපෙන් ඉවත් කරගමු. ලීස් ටික හොඳට කවලම් කරලා මූඩිය වහලා අපිට පාඩුවේ තියලා රස බලන්න විතරයි තියෙන්නේ. ඔයාලා මං කිව්ව විදිහටම හදලා බලන්න. චුට්ටක්වත් වරදින්නේ නැහැ. හරිම රසයි. ඒ වගේම ලීස් එකට හොඳ ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනව නේද? මගේ යාළුවොත් මං කිව්ව විදිහටම හදලා ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න අමතක කරන්න එපා. අලුතෙන් එකතුණු මගේ ආදරණීය යාළුවන්ට මතක් කරන්න කැමතියි. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ නැවතත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මගේ යාළුවෝ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ගිහින් එන්නම්.